යාළුවෝ හැමදෙනාටම. ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ 7 ශ්‍රේණිය විද්‍යාව ශාක විවිධත්වයේ පාඩමේ 4 වෙනි කොටස. ඉතින් හැමදාම වගේ අදත් ඔයගොල්ලන්ට හොඳම වීඩියෝ එකක් ගේන්න ඉතින් මම ගොඩක් මහන්සි වෙනවා. ඒකින්ද පටන් ගද්දිම කියනවා පුළුවන් නම් ඉතින් ලයික් එකක් දාන්න, subscribe කරන්න. නිකන් තියෙන බටන් එකනේ ඉතින් ඔබලා දාන්න ඕනේ ඒක. මහ ලොකු දෙයක් වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද පාඩම තමයි ශාක කඳක්. ඉතින් සිංහල අකුරු කියවන්න බෑ නම් මේ මෙතන පල්ලෙන් ඉංග්‍රීසියෙනුත් තියෙනවා ශාක කඳක් කියලා. සිංහල කියවන්න කම්මැලි වගේ නම් ඒක කියවන්න පුළුවන්. එතකොට අද පාඩමේ මුලින්ම තියෙන්නේ ශාක කඳක් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒව තමයි අතු බෙදුණු සහ අතු නොබෙදුණු. මේ මම පින්තූරයක් දාලා තියෙනවා. අතු බෙදුණු මේ තියෙන්නේ අඹ ගහක ශාක කඳක පත්‍ර නැතුව හදපු කොටසක්. මේ තියෙන්නේ පොල් ගහක ශාක කඳක්. ඒක නම් පත්‍ර තියෙනවා. ඊට පස්සේ අතු බෙදෙන ශාක කඳන් වලට උදාහරණ මේ තියෙන්නේ මං කිව්වේ මේ අර කලින් එකේ තියෙන්නේ මේකමයි මේ චුට්ටක් එක zoom කරලා වගේ තියෙන්නේ. මේ තියෙන්නේ අඹ ගහක ශාක කඳ. මේ තියෙන්නේ කොස් ගහක. ගෙදර තියෙනවා නම් බොරු නම් ගිහිල්ලා බලන්න මෙහෙම නෙමෙයිද තියෙන්නේ කියලා. පාට නම් චුට්ටක් වෙනස් ඇති. ඉතර ගණන් ගන්න එපා. ඒ වුණාට හැඩේ නම් මේ වගේ. මේ තියෙන්නේ ජම්බු ගහක ශාක කඳ. ජම්බු ගහ නම් එහෙමමයි කියලා මට කිව්වේ හැකි. අතු නොබෙදෙන ශාක වලට උදාහරණ. මේ තමයි අතු නොබෙදෙන ශාක. පොල් ගස මෙව්වගේ නම් මේ ශාක පත්‍රات එක්කම තියෙනවා. පොල් ගහ මේ තියෙන්නේ පුවක් ගස. මේ තියෙන්නේ තල ගස නෙමෙයි. තල ගහ කොහොම නෙමෙයි. මේ තියෙන්නේ තල් ගසක්. තල නෙමෙයි. ශාක කඳ මගින් ඉටුවන ප්‍රධාන කෘත්‍ය. ඒ කියන්නේ ශාක කඳේ ප්‍රයෝජන. ශාක කඳෙන් ශාකයට තියෙන ප්‍රයෝජන අපිට නෙමෙයි. පුෂ්ප මෙතනට කමාවක් එන්න ඕනේ. පුෂ්ප, පත්‍ර, අංකුර, ඵල හා බීජ දරා සිටීම. සන්දාරකතාව ලබා දීම. සන්දාරකතාව කියන්නේ ශාකය කඩාගෙන වැටෙන්නේ නැතුව තියාගන්න එක. ඒ කියන්නේ මුල් වලට වඩා ශාකයට කඳින් ආධාරකයක් තියෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. ඊගව පොයින්ට් එක ආහාර සහ ජලය ගමන් කිරීම. ඒ කියන්නේ ආහාර සහ ජලය පත්‍ර වලට, අතු වලට, පුෂ්ප වලට, අංකුර වලට මේ හැම එකකටම ගමන් කරන්නේ ශාක කඳ තුලින්. මුල් වලින් ගත්තට ඉතින් කෙලින්ම එව්ව ප්‍රවාහණය කරන්න බෑනේ. පුෂ්ප වලට ශාක කඳ හරහා තමයි මෙව ප්‍රවාහණය කරන්නේ. ඊට පස්සේ වර්ධක නෙමේ වර්ධක ප්‍රජනනය සිදු කිරීම. ඒ කියන්නේ ශාක කඳින් තවත් පැලයක් එනවා නම් වර්ධක ප්‍රජනනය කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට තියෙනවා කොළ පැහැති කඳන් සහිත ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. කොළ පැහැති ඕනම කඳක් තියෙන ශාකයක් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒ වුණාට සමහර ශාක තියෙනවා කඳ කොළ පැහැති ඒව ප්‍රභා සංශ්ලේෂණය කරනවා. උදාහරණයක් විදිහට පතොක් වගේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියලා ආහාර නිෂ්පාදනය කරන්නේ. කෙලින්ම ජලය උත්සේදනය මගින් ශරීරයේ තුල ගබඩා කරගන්නවා. ඒකයි පතොක් වලට කාන්තරවල උනත් හැදිලා තියෙන්න පුළුවන් වෙන්නේ. ඊගව එක තමයි ඒ කියන්නේ අවසානම කරුණ සමහර වායව කඳන් තුලද ආහාර තැන්පත් කර තිබේ. ඒ කියන්නේ දැන් මේක ප්‍රධාන කෘත්‍යයක්ම නෙමෙයි. ශෝක එක කියලා තියෙන එක ශාකයක ප්‍රධාන කෘත්‍යයක්ම නෙමෙයි මේ සමහර වායව කඳන් තුලද ආහාර තැන්පත් කර තිබේ කියලා. අර කොළ පැහැති ශාක කඳන් සහිත ආහාර ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා කියලා කියන්නේ. ඒ වගේම ප්‍රධාන කරුණක් නොවුනට මේක කරුණක්. ඒ කියන්නේ වායව කඳන් තුල උනත් ආහාර තැන්පත් කරනවා කියලා තමයි කියන්නේ මේක. ඇතම් ශාකවල කඳන් පොළව යට පිහිටා ඇත.
මේවා භූගත කඳන් නම් වෙයි. භූගත කඳන් වලට කලින් අපි එදිනදා ජීවිතේ හැවලීම් වගේ දකින්නේ. ඒ කියන්නේ අඹ, කොස් මේ වගේ ශාක වලට අපි කියනවා වායව කඳන් සහිත ශාක කියලා. ඉතින් වායව කඳන් සහිත ශාකයි භූගත කඳන් සහිත ශාකයි කියලා කොටස් දෙකක් තියෙනවා. වායව කඳන් කියන්නේ පොළොවෙන් ඉහළට ශාක කඳ ඇත්තම ශාක කඳ පොළොවෙන් ඉහළට ඇවිල්ලා තියෙනවා නම් ඒකට කියන අපි වායව කඳන් කියලා. මං ඇත්තම කියලා කොටසක් දාන්න හේතුව තමයි භූගත කඳන් කියන්නේ දැන් උදාහරණ විදිහට තියෙන්නේ ලූණු, අර්තාපල්, ලීක්ස්, ඉඟුරු, කහ කෙසෙල් වගේ වුණේ. ඉතින් හරියටම හිතුවොත් ලූණු පැල කරාට පස්සේ කඳක් වගේ එකක් එනව නේද උඩට. මේ මෙතනට අපිට මේ හොඳට මේ වගේ බොරුවක් කරන ශාකයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ ගස් ලැබු පැපොල්. ඒක තමයි හොඳම උදාහරණේ. ගස් ලැබු ගහේ අපි දකින්නේ මේකේ තියෙන කඳ නෙමෙයි. ඒ තමයි එකකින් පොල් පැලේ පැලවෙද්දී එන්නේ පොඩි බීජ පත්‍රයක්. ඒ වගේ බීජ පත්‍රයක් වගේ කොටසක් තමයි අපි දකින්නේ. ඒ කියන්නේ තනිකර බොරුවක් කරන්නේ. තනිකර ප්‍රෝඩා විතරයි තියෙන්නේ මේ ශාකවල. ලූණුත් එහෙමයි. අර්තාපල් වල වුණත් අර යන්තම් පැලවීගෙන ඉද්දී චූටි දඬු කැබලි වගේ උඩට ඇවිල්ලා තියෙනවා දැකලා ඇති. ලීක්ස් වල අර පත්‍රය තියෙන්නේ. ලීක්ස් දඬු කැබැල්ල නෙමෙයි. අර සුදු පාට කොටස නෙමෙයි. උඩට ඇවිල්ලා තියෙන ඒ කොළ පාට කොටස තමයි මේකේ බොරු කඳ. ඇත්තටම තියෙන්නේ ඇත්තම කඳ තමයි අර සුදු පාට වගේ කොටස. ඉඟුරු, කහ, කෙසෙල් ඒ හැම එකකම එහෙමයි. කෙසෙලුත් එහෙමයි. කෙසෙල් වගේම ගස් ලැබුත් එහෙමයි. මෙව තමයි භූගත කඳ. මං ඒකයි සමහර කඳන් කියලා අතනදි කිව්වේ. ඊගාවට අපේ පාඩමේ දෙවෙනි කොටස විදිහට තියෙන්නේ ශාක පත්‍ර විවිධත්වය. පාඩමේ දෙවෙනි කොටස නෙමෙයි. පාඩමේ නම් පස්වෙනි කොටස වෙන්න ඕනේ. අද වීඩියෝ එකේ දෙවෙනි කොටස ශාක පත්‍රවල විවිධත්වය. ශාක පත්‍රවල විවිධත්වය යටතේ අනුමාතෘකාවක් විදිහට මම මුලින්ම කියලා දෙන්නේ ශාක පත්‍රවල ප්‍රධාන කොටස්. මෙන්න මුලින්ම තියෙනවා පත්‍ර අග්‍රය. පත්‍රයේ හරියටම උල් වෙලා ඉවර වෙන තැන. ඒ කියන්නේ මේක නම් ජාලාබනාරට වින්‍යාසයක් තියෙන එකක්. ඒකත් තියෙනවා මේ වීඩියෝ එකේදී. මේකේ ජාලාබනාරට තියෙන එකේ පත්‍රය දිගයි. සිහින්ම වෙන්නේ නැහැ. පත්‍රය උල්. අවසානයේ වෙද්දි පත්‍ර අග්‍රයක් තියෙනවා මේකට. පත්‍ර අග්‍රයක් නැති පත්‍රයක් තියෙනවා. මුරුංගා වගේ මුරුංගා චූටි පත්‍රය දැකලා තියෙනවද? ඒක පත්‍රේ නෙමේ මං කියන්නේ මුරුංගා ඉත්තේ ඒ තියෙන චූටි පත්‍රේ තියෙන්නේ. ඒ පත්‍රේ උල් නැහැනේ. ඒ කියන්නේ ඒකට පත්‍ර අග්‍රයක් නැහැ. මේකට තමයි පත්‍ර අග්‍රය කියන්නේ. ඊළඟට තියෙනවා පත්‍ර වෘන්තය. මේ පත්‍ර වෘන්තය නෙමෙයි. චූටි පටලැවිල්ලක් මේ පත්‍ර වෘන්තය නෙමෙයි. ඊගවට තියෙන්නේ පත්‍ර ධාරය. ධාරය මේ දනි මහ ප්‍රාණ දනමි. පත්‍ර ධාරය කියන්නේ චුට්ටක් ඉන්න මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. පත්‍ර ධාරය කියන්නේ ගත්තොත් සිල් එකට මම මේ හයිලයිට් කරලා පෙන්නන කොටස තමයි පත්‍ර ධාරය කියලා කියන්නේ. අපේ චුට්ට ශාල කරොත් ඔන්නෝම ගිහිල්ලා මේ වටේට තියෙන්නේ පත්‍රයේ නාරටිය, පත්‍ර තලය මේ හැම එකක්ම පිහිටලා තියෙන්නේ මේ පත්‍ර ධාරය තුල. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ පත්‍ර ධාරය. ඊළඟට තියෙන්නේ මැද නාරටිය නෙමෙයි ඊගොඩ තියෙන්නේ පත්‍ර තලය. පත්‍ර තලය තමයි මං කිව්වේ මේ පත්‍ර ධාරයෙන් පස්සේ තියෙන්නේ පත්‍ර තලය. මේ පත්‍ර තලයේ තමයි ශාකානාරටි මැද නාරට පිහිටලා තියෙන්නේ. පත්‍ර තලයේ තමයි අපිට අතට අහු වෙන කොටස තියෙන්නේ පත්‍රයක. ඒකට තමයි අපි පත්‍ර තලය කියන්නේ.
ඊගාට තමයි මැද නාරටිය තියෙන්නේ. මැද නාරටිය කියන්නේ ශාක පත්‍රයේ මැද්දේ සිට පත්‍ර අග්‍රය දක්වා විහිදී ගියපු ප්‍රධාන නාරටියට තමයි මැද නාරටිය කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා මැද නාරටියෙන් දෙපැත්තට හෝ මොකක්ද දෙකට කියන්නේ ජාලයක් වශයෙන් විහිදී ගොස් ඇති නාරටි වලට කියනවා ශාකා නාරටි කියලා. දෙපැත්තට කියලා මම කියන්නත් හේතුවක් තියෙනවා. පත්‍ර වෘන්තය කියන්නේ මේ මෙතනට නෙමෙයි. එකත් මම පෙන්නන්නම්කෝ. මෙතනට නෙමෙයි හරියටම පත්‍ර වෘන්තය කියන්නේ. මම දැන් මේ අවසානටම ටච් කරලා පෙන්නන තැන තමයි පත්‍ර වෘන්තය. මේ පත්‍රේ පත්‍ර නාරටිය තියෙන්නේ පත්‍ර නටුව කියලා අපි කියන්නේ. ආන්ගේ නටුවේ කෙළවරටම තමයි පත්‍ර වෘන්තය කියලා කියන්නේ. මේකේ පෙන්නලා තියෙන තැන නෙමෙයි පත්‍ර වෘන්තය කියන්නේ. නම් කරනකොට බලාගෙන මේ පත්‍ර වෘන්තය නෙමෙයි. ඊට පස්සේ තියෙනවා පත්‍ර පාදය. පත්‍ර පාදය කියලා කියන්නේ දැන් ශාක පත්‍රයෙන් පිටතට ඇවිල්ලා තියෙනවනේ. චූටි නාරටියේ කොටසක්. ආන්ගේ පිටතට ඇවිල්ලා තියෙන කොටසින් පස්සේ ශාක පත්‍රයේ තලය තියෙන්නේ මම ඔයගලන්ට කියලා දුන්නේ. ආන්ගේ ශාක පත්‍ර තලය පටන් ගන්නම තැන තමා පත්‍ර පාදය කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම පටන් ගන්නම තැන චුට්ටක් හරි ගියොත් පත්‍ර පාදය නෙමෙයි. කෙලින්ම ඒක පත්‍ර තලය. එහෙම නැත්නම් තවත් ගියොත් තියෙනවා පත්‍ර නාරටියේ ඒ කියන්නේ ශාකා නාරටි. තව ගියොත් තියෙනවා මැද නාරටිය. ඊට පස්සේ තියෙනවා පත්‍ර දාරය. ඊට පස්සේ පත්‍ර අග්‍රය. මම මේ පත්‍ර වෘන්තයේ ඉඳන් උඩට යන විදිහට තමයි හැදුවේ. හරි. අපි යමු ඊළඟ කොටසට. ඊළඟට තියෙන්නේ පත්‍රවල නාරටි වින්‍යාසය. ශාක පත්‍රයක නාරටි පිහිට ඇති රටාව නාරටි වින්‍යාසය ලෙස හැඳින්වේ. ශාක පත්‍රයක නාරටි පිහිට ඇති රටාව නාරටි වින්‍යාසය ලෙස හැඳින්වේ. ශාක පත්‍රයක නාරටිය කියලා මම පෙන්නුවේ. මැද නාරටිය කියලා එහෙම. මැද නාරටියයි ශාකා නාරටි මේ හැම එකක්ම පිහිට ඇති රටාව තම නාරටි වින්‍යාසය කියලා කියන්නේ. වින්‍යාසය කියන්නේ මෙතන හල් වෙන්නේ නැහැ. යංශ දාද්දි හල් වෙන්නේ නැහැ කිසිම අකුරක්. ශාක පත්‍රවල නාරටි වින්‍යාසයේ ප්‍රධාන ආකාර දෙකකි. මේ කියන්නේ මම ඔයගලන්ට කිව්වේ ජාලයක් වගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තටම විහිදිලා තියෙන්න පුළුවන්. මන් නම කිව්වේ නැත්තේ ඒකයි. ඔන්න අපි යමු දැන් ඒ කොටසට. ජාලාව නෙමෙයි ජාලාවක් වගේ. ජාලාව නෙමෙයි හැබැයි. ඉන්න මම වචන ලියලා පෙන්නන්නම් ඔයගලන්ට. මේක තියෙන්නේ ඒක හරියට ලියන විදිහ. ජාලාභ නාරටි වින්‍යාසය. ජාලාව නෙමෙයි ජාලාභ නාරටි වින්‍යාසය. ඊට පස්සේ ජාලාභ නාරටි වින්‍යාසය හඳුන්වලා තියෙනවා මෙතන. මැද නාරටියෙන් පටන් ගන්නා ශාකා නාරටි පත්‍රය පුරා දැලක් මෙන් විහිදී පවතී. මෙතන දැලක් කියලා තියෙන්නේ මේ ජාලාවක්. ජාලාවක් වගේ විහිදිලා තියෙනවලු. ගිනි ජාලාවක් කියන්නේ. ඒ වගේ තමයි පත්‍ර නාරටි ජාලාවකට තමයි අපි ජාලාභ නාරටි වින්‍යාසය කියලා කියන්නේ. ඊට පස්සේ මේකේ උදාහරණක් තියෙනවා. වද, අඹ, කොස්. පත්‍රේ බලන්නකෝ. මේ ජාලයක් විදිහට තමයි විහිදලා තියෙන්නේ. ඊළඟට තියෙනවා සමාන්තර නාරටි වින්‍යාසය. සමාන්තරයි කියන්නේ සමාන්තර නාරටි වින්‍යාසයේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් සමාන්තර නාරටි වින්‍යාසය මැද නාරටියෙන් දෙපැත්තට පමණක් විහිදලා තියෙන ශාකා නාරටි තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම එකක් පොල්. එහෙමත් නැත්නම් සමාන්තර නාරටිය මැද නාරටිය හා සමාන්තරව විහිදිච්ච නාරටි තියෙන්නත් පුළුවන් ශාකා නාරටි. ශාකා නාරටි වෙන්නේ හරියටම කිව්වොත්. මොකද මැද නාරටියට මෙවුවා කනෙක්ට් වෙලා නැහැ. සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් ඉතින් ඒ ශාකා නාරටි වෙන්නේ කොහොමද? මේ තියෙන්නේ ඒ විදිහට සමාන්තර නාරටි වින්‍යාසයේ මැද නාරටියට සම්බන්ධ වෙලා නැති කොටස. ඒ කියන්නේ දෙපැත්තට නෙමෙයි විහිදලා තියෙන්නේ.
මැදනාරටිය සමග සමාන්තරව විහිදලා තියෙන කොටස තමයි මේ තියෙන්නේ උණ තන තෘණ. තෘණ කොහොමද? තෘණ කියන එක මං බලලා කියන්නම් ඊළඟ වීඩියෝ එකේදී. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. ඊළඟට තියෙන්නේ පොල්. මං කිව්වේ දෙපැත්තට විහිදෙනවා කියලා. ආන් ඒ විදිහව තමයි මේ පොල් කියන්නේ. ඊට පස්සේ හැඳින්වීමක් තියෙනවා. විශාල මැද නාරටියට සමාන්තර ශාඛා නාරටි පත්‍රයේහි විහිදී පවතී. මම මේ කිව්ව මේ උණ තෘණ ඒ දෙක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ උදාහරණ තියෙනවා. තෘණ කියන එක පොඩ්ඩක් ගන්න එපා. මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. උණ පොල්. උණ තමයි එක උදාහරණයක්. මම අර සමාන්තර විහිදලා තියෙනවා කිව්වේ. ඒ වගේ එක උදාහරණයක් තමයි උණ කියන්නේ. ඒකේ අනික් ක්‍රමයේ උදාහරණය තමයි පොල් කියන්නේ. පොලුත් සමාන්තර නාරට වින්‍යාසයක් තියෙන්නේ. එකම විදිහක් නෙමෙයි ඉතින්. ඊළඟට තියෙනවා ශාක පත්‍රවල කෘත්‍ය. ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. ප්‍රභා සංශ්ලේෂණය කියන වගේ දෙයක්. ආහාර නිපදවීමටම තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ෆොටෝසින්තීසිස්. ග්ලූකෝස් නෙමෙයි මේක ග්ලූකෝස්. මේ විදිහට මේ ඇටම්ස් වගේ පෙන්වන්නේ ඔක්සිජන්. දැන් මේක කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න එකක් පෙන්වලා නැහැනේ. මේ වෙන එකක් ඉතින් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා ශාක පත්‍රයට. ශාක පත්‍රයට කියලා මෙතනදී කියන්නේ ශාක පත්‍රයේ තුලනේ හරිත ප්‍රද ගබඩා වෙලා තියෙන්නේ. එතකොට සකුරා ගස්වල එහෙම හරිත ප්‍රද නැද්ද දන්නේ නැහැ. මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා සූර්යාලෝකයේ ශක්තිය සමග. ඊට පස්සේ තියෙනවා වායු හුවමාරුව. වායු හුවමාරුව කියන්නේ එක වායුවක් උරා ගන්නවා වෙන වායුවක් පිට කරනවා. වායු හුවමාරුව කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ මුලයි අගයි දෙක. ඒ කියන්නේ මුලින්ම කරන්නේ මොකද්ද? අවට වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඊට පස්සේ අවසානට වෙන්නේ මොකද්ද? අවට වාතයට නිපදවලා ඉවරුණාට පස්සේ ශාකයට අවශ්‍ය නැති ඔක්සිජන් ටික පිට කරනවා. ස්වේදනය නෙමෙයි උත්ස්වේදනය. උත්ස්වේදනය මගින් ජලය පිට කිරීම. උත්ස්වේදනය කියන්නේ ජලය වාෂ්ප කිරීම. ස්වේදනය කියන්න පුළුවන් ඉතින්. හරි ඒකත්. ජලය පිට කරනවා කියන්නේ ජලය වාෂ්ප කරලා එක්ක පිණි විදිහට එහෙම නැත්නම් කෙලින්ම ජල වාෂ්ප විදිහට කෙලින්ම පිණි කරන ශාකක් තියෙනවා. ඒ කියන්නේ නෙළුම් කොළ එහෙම වතුර රැදෙන්නේ නැහෙනි. ඒ වගේ ශාක වලින් කෙලින්ම කරන්නේ උත්සේදනය ජලය වාෂ්ප කරනවා. අනිත් හබරල වගේ ශාකවල කරන්නේ ජලය රඳා පවත්වා ගන්නවා. ඒකේ මැද නාරටියේ. ඊගොඩ තියෙනවා ඇතැම් පත්‍රවල ජලය ගබඩා කිරීම. මම ඒකයි කිව්වේ පත්‍රවලත් නෙමෙයි හුඟක් කිව්වගේ. ඉතින් පත්‍රවල කිව්වට කඳේ තමයි ජලය ගබඩා කරන් තියෙන්නේ. මේ කියන්නේ පතොක් වගේ ශාක ගැන. ඒකනම් එපා වෙයි කියලා හිතෙනවා මට. ඒක එපා. ප්‍රවාහණය නාරටි මගින් කියන්නේ ශාක පත්‍රයක අභ්‍යන්තර කොටස් කියලා ගත්තාම ඇතුලේ තියෙන චූටි නාරටියෙත් ඇතුලේ තියෙනවා තව නාරටි ගොඩක්. ඒ නාරටි ඇතුලින් හරිත ප්‍රදෙහිම් ප්‍රවාහණය කරනවා. ඒක තමයි මෙතන ප්‍රවාහණය කියලා තියෙන්නේ. ඉතින් අද පාඩම හොඳයි නම් subscribe කරන්න. මං ගන්නනවා හොඳයි කියලා හිතෙනවා නම් යෝජනා චෝදනා මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් ඊළඟට හෙටත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඊයේ වෙසක් කූඩුව හැදුවා. ඊයේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. සමා වෙන්න ඕනි. මම පෝස්ට් එකකුත් දැම්ම ඒකට. එහෙනම් අපි ගියා. බයි.